The Minister of State for Higher Education, Professor Rajiv Vijayasinghe, convened a media briefing today. If there are allegations, send it to me in writing. I have told her that this was a massive mistake. If we are to remove all those who are under duress, we will have to remove everyone. Our duty is to ensure rules and regulations so that this does not happen in the future. If they are saying it was politicized, then they must realize that I also appointed people from the Federation of University Teachers Association as deans when I was the Vice Chancellor. Some people were made professors while I was the UGC chair. Can I suggest this is not about defending yourself or what you've done. It's the principle. So I think I better handle the press conference. Okay? කියන්න පුළුවන් මිනිස්සු එතුමිය විරුද්ධව එයා හිතන හැටියට බොරු චෝදනා කියනවා නම් ඒක ගැන පියවර ගන්න පුළුවන්. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දියාවට විශ්වවිද්‍යාල ප්‍රවේශයකට අයදුම් නොකර දරුවෙක් දැම්මම විශ්වවිද්‍යාලේ නෑ මම ඒ කතාව දන්නවා ඒක විශේෂයෙන් මෙතුමේකට වාතාවක් ලියලා තියෙනවානේ පාර්ලිමේන්තු ඉදිරිපත් කළා. ඉතින් ඒක බලන්න ඕනේ පැහැදිලි ලෙස ඒකේ ප්‍රශ්න. මම ලිඛිතව දීලා තියෙනවා ඒ ගැන හොයලා බලන්න කියලා. මොකද? මම ලිඛිතව දරුවෙකුට දුන්නා ඒ ගැන හොයලා බලන්න කියලා. මං කියන්නේ ඒක වාතාව තියනවද? වාතාව තියෙනවා. ඒ වාතාව මේගොල්ලන්ට දෙන්නද? පාර්ලිමේන්තුවට වාතාව අපි දීලා තියෙනවා. නෑ ඒ වාතාව තියනවද මෙතන? කොපි එකක් දෙන්න මම. කොපි එකක් දෙන්න. මං ඒක සම්පූර්ණ අයිතියක් තියෙනවා නේද? ඒ බලපතල ප්‍රශ්නයක්. හැබැයි මෙතුමාට තියෙන විශේෂ තරහක්. මොකද? මෙතුමාට තියෙන විශේෂ තරහක්. නෑ අපිත් පිළිගන්න. No, even we must accept mistakes that are made. Some mistakes are not even accepted as mistakes. If it is a mistake, I will look into it. People make mistakes, but they must accept the mistakes that are made. මිනිස්සු වැරදි කරනවා. හැබැයි වැරදි කරනකොට පිළිගන්න ඕනේ වැරද්දක් කළා කියලා. මම මේක බලලා තියනකොට මට පේන විදියට ඇත්තට මේක හරියට කරලා තියෙන්නේ නැහැ. ඒ ලීඩර්ෂිප් එක ප්‍රෝග්‍රෑම් කරන්නේ. අනිත් එක මම ලීඩර්ෂිප් කියන එක නෑ මම බලගොරේ පාඨමාලාව ළමයින්ට උඩ පනින්න තමයි තියෙන්නේ.